රාජපක්ෂලගේ සිස්ටම් එකද නිකන් ගිහිල්ලා ගල් උඩ ඉඳගෙන ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා නිකන් අර නිකන් එහෙම එකක් කරන්නේ සිස්ටම් එකේ හැටිද එහෙම එකක් නෑ රාජපක්ෂලා ගල් එක්ක සම්බන්ධයක් නෑ ඒ නැගලා ඉතින් ගල් වලට ඉඳන් කතා මොකද සීගිරියත් කඩන් ඇවිල්ලා පෝත් සිටි එක හදපු අයනේ දැන් ආණ්ඩු කරන්නේ ඒ කියන්නේ සීගිරියත් ගලවන් ඇවිල්ලා පෝත් සිටි එක හදන්න ඕන කියපු අය තමයි ආණ්ඩු කරන්නේ බෑදී අපේ ගමේ මහ පොළවේ පය ගහලා ඉන්නවා ඉතින් අපිට වැල්ලත් එකයි ඇලත් එකයි කමතත් එකයි කුඹුරත් එකයි හේනත් එකයි ආණ්ඩුවට අසාධාරණයට ලක් වෙන ඕනෑම පුරවැසියෙක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒක ගමේද නගරේද ජාත්‍යන්තරයේද කියන එක අපිට අදාළ නැහැ. කොහොමද මේ ගමින් ගමට යනවානේ සාර්ථක වැඩි කොහොමද? අද ආණ්ඩුව පැහැදිලිවම මෙරට ජනතාවගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්නේ නැහැ. අද ගම්වල ජනතාව ඉතාමත් අසරණ වෙලා තියෙනවා. ඉතින් මේවට ආණ්ඩුව උත්තරයක් දෙන්න ඕනේ. ඉතින් උත්තර දෙන්නේ නැතුව රාජපක්ෂලට බැන හිටියා කියලා ඉතින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අර අමුතුවරේ ගිහිල්ලා රට ගිහිල්ලා ඇවිල්ලා නිකන් අර මිනිස්සු විදිහට හිතන මැෂින් කියන ඔනෝම කතාවක් කියනවා. ඒ තාක්ෂණය ගැන වෙන්නේ නැති සමහර කාලට කියන්නේ නැත්තේ. ඔබතුමාගේ හිතන්නේ කොහොමද අපේ රටේ? හොඳයිද වැඩි කියන ඔබතුමාලා හිතපු නැති පැත්තක් නේද නිකන්. වාගේ මිනිස්සු විදිහට හිතන වගේ එහෙම එකක් අදහස්. නෑ ඉතින් අපි හිතන්නේ නැති ගොඩාක් පැති මෙයා හිතනවනේ. මේ ආණ්ඩුව. හැබැයි ඉතින් කුෂිකර්මාන්තරේ තාක්ෂණය කියන එක හොඳයි. ඉතින් ජනාධිපතිතුමා සහ මේ ආණ්ඩුව මොකක් හරි ක්‍රමයකට කුෂිකර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ගේනවා නම් ඒක ලොකු දෙයක්.